life in Korea. අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හරියට පාරක්වත් නැදෙන කොරියාවේ නගරයක් මැද තියෙන පාක් එකකට මැප් එකක් බලාගෙන කාත් කවුරුවත් නැතුව තනියම ගියපු ගමන අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන යනවා. මගේ අත්දැකීම ඔයාලත් ඉඳ ගන්න දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. දැන් වෙලාව හවස 3ට විතර ඇති. මම දැන් එළියට යන්න තමයි හැදුවේ. මේ ඔයාලට පේන්නේ අපේ ගෙදර දොර අරගෙන එළියට ආව ගමන්ම අපිට පේන view එක. අපි ඉන්න ටවුන් එකේ භාගයක්ම මෙතනට පේනවා. මම දැන් ලිෆ්ට් එක යනකම් ඉන්නේ පහළට යන්න. අපි ඉන්නේ 22 වෙනි තට්ටුවේ. ඒක නිසා ටිකක් වෙලා යනවා පහළට යන්න. මම ලිෆ්ට් එකෙන් එළියට ආවා. දැන් මේ බස් එක ළඟට යන්න තමයි හදන්නේ. අපේ ගෙදර ඉඳන් බස් එකට විනාඩි 5ක් විතර දුර යන්න ඕනේ. දැන් හිමීට මේ බස් එක ළඟට යන ගම. මේ ඔයාලට පේන්නේ අපි ඉන්න අපාර්ට්මන්ට් එක. ඕකේ උඩම තට්ටුවේ තමයි අපි ඉන්නේ. අද මම අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි යන්නේ. මම කවදාවත් තනියම බස් එකේ ගිහිල්ලා නැහැ. හැමදාම යන්නේ හබිත් එක්ක වාහනේ. අද තමයි මම මේ තනියම යන්නේ. ඉතින් ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මටත් ආසයි තනියම ගිහිල්ලා බලන්න කොහොමද කියලා බස් එකේ. මං හිමීට පාර දිගේ යනවා බස් හෝල්ට් එකට. යනකොට ලස්සන මල් එහෙම තියෙනවා. ඒවත් බල හිමීට ඉස්සරහට යනවා. දැන් පාර මාරු වෙන තමයි හදන්නේ. තාම කලර් ලයිට් එක පත්තු වුණේ නැහැ. ඒ වෙනකන් ටිකක් මෙතනට වෙලා ඉන්නවා. හරි ඔන්න මගේ වෙලාව ආවා. මං ඉක්මනින් පාර මාරුණා. දැන් මේ බස් හෝල්ට් එකට ඇවිදගෙන යනවා. මේ තියෙන්නේ සකුරා ගස්. මේ සකුරා ගස් වල ලස්සනට මල් පිපිලා තිබුණා පහුගිය දවස්වල නම්. දැන් නම් මල් පර වෙලා පොඩ්ඩයි තියෙන්නේ. මල් පිපිලා තියෙද්දි නම් හරිම ලස්සනයි. බස් හෝල්ට් එකට ඇවිල්ලා වාඩි වුණා. මෙහි බස් හෝල්ට් වල දාලා තියෙනවා මේ අපිට යන්න ඕන බස් එකේ යන ටයිම් එක. මම යන්න ඕන 6:65 බස් එකේ. 6:65 බස් එකේ එන්න තව විනාඩි 14ක් තියෙනවා. ඒ බස් ටයිම් හැම එකම මෙහි බස් හෝල්ට් වල ඩිජිටල් ස්ක්‍රීන් එක දාලා තියෙනවා. මම ඉතින් බස් එක යනකම් හෝල්ට් එකට වෙලා වාඩි වෙලා ඉන්නවා. මම ඉතින් මේ වාඩි වෙලා හිටියට යන්න ඕන පාර හරියටම දන්නේ නැහැ.
මොකද මේ මම බස් එකේ තනියම ගිහිල්ලා නැහැනේ. මැප් එකේ තියෙන විදියට තමයි ඉතින් යන්නේ. මම 6:65 බස් එක ගෙනවා. මං ඕකේ තමයි යන්න ඕන. බස් එක ආව මං දැන් බස් එකට නගිනවා. මෙහි බස් එකට නගිනකොට කාඩ් එක ගහන්න ඕනේ. කාඩ් එක ගහලා තමයි අපි වාඩි වෙන්නේ. අනිත් එක අපි බස් එකට නැගලා වාඩි වෙනකම්ම බස් එකේ යන්නේ නැහැ. අපේ ලංකාවේ ඩ්‍රයිවර්ලට තරම් නම් මෙහි ඩ්‍රයිවර්ලට එහෙම හදිස්සි යන්නේ නැහැ. මම ඉතින් නැගලා වාඩි වෙලා දැන් මේ යන ගම මං යන පාක් එකට යන්න බස් එකේ පැය භාගයක් විතර දුර මං යන්න ඕනේ. මේ බස් ඉතින් හරි සැප පහසුවට හදලා තියෙනවා. සීත කාලෙට බස් එකේ ඇතුළේ හීටර් එක දාලා හොට් එකට තියෙනවා. රස්නේ කාලෙට ඇතුළේ AC දාලා කූල් එකට තියෙනවා. ඉතින් පොදු ප්‍රවාහනේ වුණත් හරි පහසුවෙන් යන්න පුළුවන්. මෙහි ස්කූල් එකක ළමයි ටිකක් තමයි මේ බස් එකට නැග්ගේ. ඉතින් වටපිට බල සිරි නරඹ ගියා. ඒත් ඉතින් හැම තිස්සෙම බයෙන් ගියේ මේ බහින හෝල්ඩ් එක පහුවේද කියලා. හැම තිස්සෙම මැප් එක බල තව කොච්චර දුරද කියලා බල තමයි ගියේ ඉතින්. ඔන්න මම බස් එකෙන් බහින හෝල්ඩ් එකත් ආවා. බස් එකෙන් බහිනකොටත් ආයිත් කාඩ් එක ගහලා තමයි බහින්න ඕන. එතකොට අවශ්‍ය ගාණ මේ ඔටෝම කාඩ් එකෙන් කැපෙනවා. දැන් මේ බස් එකෙන් බහැලා මැප් එකත් බලාගෙන පාක් එක හොයාගෙන යන ගම මට හිතුණා බිබී යන මොකක් හරි ෆෘට් ජූස් එකක් ගත්තා නම් හොඳයි කියලා. මම ඊට පස්සේ මාර්ට් එකකට ආවා ෆෘට් ජූස් එකක් ගන්න. පොඩ්ඩක් ඇවිදලා බලලා එකක් ගත්තා. මෙහි මේකට දාන්න ආය අයිස් කියුබ් එකක් වෙනම ගන්න ඕනේ. අපි ඒකත් අරගෙන ඒ දෙකම බිල් කරලා ඉවර වෙලා තමයි මේ අපි ජූස් එක හදා ගන්න තියෙන්නේ. බිල් කරලා ආවා. දැන් ජූස් එක හදාගන්න තමයි තියෙන්නේ. මෙහි මාර්ට් ඇතුළෙම අපිට ඒව හදාගන්න ඉඩ තියෙනවා. අපිට කැමති නම් මේක ඇතුළේ ඉඳන්ම මේක බීලා යන්නත් පුළුවන්. මේ කෑම වර්ග තියෙනවා. ඒවත් කන්න පුළුවන්. ඒ වලට ඉඩ තියෙනවා ඇතුළේ. ජූස් එක හදාගෙන ඉවරයි. මම දැන් යන්න හැදුවේ. එකත් බලාගෙන පාර දිගේ ඉස්සරහට ගියා. හැබැයි මුලින්ම නම් අර තිබුණ බය නැති වෙලා ගියා. දැන් පාක් එකට ළඟයි. අපි පාක් එකට ගිහිල්ලා බලමු.
ඔන්න හොය ආව පාක් එකට ආවා. අම්මෝ ඒක දැක්කට පස්සේ නම් හරියට සතුටු හිතුණා. මම බයකින් ආවේ මේක හොයාගන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා. මොකද බස් එකේ මං තනියම ආව පළවෙනි පාරනේ. ඒත් කොහොම හරි මං පාක් එකට ආවා. පාක් එකට ආවට පස්සේ නම් හරිම සතුටුයි. දැයි මේ දවස්වල පාක් එක ලස්සන නෑ. මොකද මේ තාම සීත කාලේනේ. ඒක නිසා තනකොළ එහෙමත් ඔක්කොම මැරිලා මේ ලස්සනට නම් මුකුත් නෑ. ඒත් හැබැයි නිදහසේ ඉන්න නම් හරිම ලස්සන තැන. මං ඉතින් පාක් එකේ ඔහේ ඇවිදගෙන ගියා. මේ හවසට එහෙම කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මෙතන නිදහසේ ඉන්න පුළුවන්. බබාලා එහෙම මේ සෙල්ලම් කරන්න එනවා. වටපිට බල පොඩක් ඉස්සරහට ඇවිදගෙන ගියා. කලින් මම මේ පාක් එකට ඇවිල්ලා තියෙන හස්බන්ඩ් එක. ඒ එනකොට නම් හරි ලස්සනයි. එතකොට රස්නේ කාලේ කාවේ. මේ වදගස් තමයි තියෙන්නේ පාට ලස්සන වදමල් තියෙනවා. දැන් මේ ආයේ රස්නේ කාලේ පටන් ගන්න කලින් ඒ ගස් ඔක්කොම කප්පාදු කරලා. ඒකයි ලස්සන නැත්තේ. නැත්තම් හරි ලස්සන වදමල් තියෙනවා. පොකුරු වද එක එක වර්ගයේ ඒවා හරිම ලස්සනයි. මේ සකුරා ගහක් තමයි. ඒකෙත් මේ මල් පිපිලා දැන් නම් පර වෙලා යන කාලේ. මල් පිපිලා තියෙද්දි නම් හරි ලස්සනට තියෙන්නේ නැති. මෙතන පොඩි වැවක් තියෙනවා. එතනට තමයි දැන් මම යන්න හදන්නේ. එතන හරිය නිදහස. එතනට ගිහිලා වාඩි වෙලා ඉද්දී එන හුළඟ අමුතුම නිදහසක් තියෙනවා එතන. දැන් වෙලාව හවස 5ට විතර ඇති. මේ වෙලාවේ මෙතන හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙනවා. මං ඉතින් වටපිට බල පොඩ්ඩක් ඇවිද්දා. අම්මෝ දැනෙන සනීපේ සීතල හුළඟ එනවා. ඒක කියා ගන්න බැරි තරම් අමුතු සනීපයක්. මෙතනට ආවට පස්සේ නම් හිතනවා ඒකාකාරී ජීවිතයෙන් මිදිලා මේ වගේ තැනකට ආවට පස්සේ අපේ මනස කොච්චර නිදහස් වෙනවද කියලා. හැබැයි ඉතින් හබී නැතුව නම් පොඩි පාළුවක් දැනුණා. මොකද වෙනදට හැමදාම මෙහෙම ගමන් එන්නේ එයත් එක්කනේ. ඒත් ඉතින් මට පුරුදු වෙන්නත් එක්ක මෙහෙම තනියම ආපු එක ගැන නම් සතුටුයි. ඇත්තටම මේ ගමන එන්න කලින් නම් මං හරියට බය වෙලා හිටියේ.
මොකද මම බස් එකේ තනියම එන්න දන්නේ හරියට තැන හොයාගන්න දන්නේ මැප් එක බලාගෙන ආවේ. ඒත් ඇවිල්ලා දැන් මෙහෙම නිදාසේ ඉද්දි මට හිතෙනවා මේ මම මෙහෙම ආවෙක කොච්චර හොඳද කියලා. ඒ කියන්නේ මමම තනියම හොයාගෙන තනියම ඇවිල්ලා ඒක ගැන මට ඇත්තටම හරිම සතුටුයි. මේ පාක් එක හදලා තියෙන්නේ ටවුන් එකක් මැද. මොකද මේ රටේ මිනිස්සු ඉන්නේ හරිම මානසික පීඩනේ. මේක කාර්මික රටක් නේ, හැමදාම කට්ටිය වැඩ කරනවා. ඒ නිවාඩු දවසට එහෙම පොඩ්ඩක් හවසට ඇවිල්ලා එයාලගේ තියෙන ස්ට්‍රෙස් නැති කරගන්න, චුට්ටක් ඇවිදලා කරලා ඉන්න, එක්සර්සයිස් කරන්න මේ වගේ තැන් එයාලා පාවිච්චි කරනවා. ඒතර මෙතනට ආවම හිතට පුදුම සහනයක් දැනෙනවා. මාත් පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා ඒ නිදහස වින්දා ඉතින්. පාත්තයෝ ඉන්නවා. මාළුත් ඉන්නවා. මේ පාත්තයන්ට කට්ටිය කෑම දානවා. එයාලා ඒව කන්න හුරු වෙලා ඉන්නේ. කෑම දානකොට ළඟටම එනවා. දැන් නම් හවස් වෙලා තියෙන වෙලාව දැන් 6:00 විතර ඇති. මම දැන් යන්න කියලා තමයි හැදුවේ. මේ හවස ගෙවුණු විදිය ගැන නම් ඇත්තටම හරිම සතුටුයි. ඒ කියන්නේ මම හිතුවට වඩා මට එන්ජොයි කරන්න පුළුවන් වුණා. මොකද මම හොඳටම බය වෙලානේ හිටියේ මට මේ තනියම ඇවිල්ලා මේක මෙහෙම එන්ජොයි කරන්න පුළුවන් වෙයිද මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඒක නිසා මේ ඇත්තටම හිතුවටත් වඩා සතුටුයි. දැන් නම් ඇවිදින්න තියෙන බය නැති වුණා තනියම. දැන් මට හිතෙනවා ඉතින් බස් එකේ ඕන තැනක තනියෙන් යන්න පුළුවන් වෙයි කියලා. මොකද මෙහෙ බය වෙන දෙයක් නැහැ. මැප් එක තියෙනවනේ. මැප් අවශ්‍ය තැන ගැහුවම ඕන තැනකට යන්න පුළුවන්. තියෙන බස් ටයිම් යන්න ඕන රූට් එක ඔක්කොම පෙන්නනවා. ඒක නිසා මේ කකාව මැප් එක දාගත්තොත් මේ බය වෙන දෙයක් නැහැ. ඕන තැනක තනියම යන්න පුළුවන්. මන් දැන් ඉතින් ආයිත් මේ යන ගමන් ඉන්නේ. දැන් මෙතන තියෙන බස් හෝල්ඩ් එකට ගිහිල්ලා බස් එකක් යනකම් ඉන්න ඕන. කොරියාවේ ඇත්තටම ඇවිදින්න ගොඩක්ම ලස්සන රෑට. දැන් ඉතින් රෑත් වෙලානේ. දැන් වෙලාව 7ට විතර ඇති. මම ඉතින් නයිට් විව් එකත් බලාගෙනම මෙහෙමම යනවා. ඔන්න ළමයි බස් එකේ එනවා. මං ඉතින් දැන් යන්නයි හදන්නේ.
බස් එකේ එච්චර කට්ටිය නැහැ. ඒක නිසා පිටිපස්සම සීට් එකකට ගිහිල්ලා වාඩි වුණා. ඔන්න මම බස් එකෙන් බැස්සා. එක පාරටම මහා හුලඟක් ආවනේ වැස්සකුත් එක්ක. මම ඉතින් ඉක්මනින් අපාර්ට්මන්ට් එක පැත්තට ගියා. ඔන්න මම ආවා. දැන් ලිෆ්ට් එකේ උඩට යන්න තමයි හදන්නේ. අද vlog එක මෙතනින් ඉවර කරන්න හදන්නේ. මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.